ආයුබෝවන් අද අපි මේ වීඩියෝ එක හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දශම සහිත දශමයේ සංඛ්‍යා අෂ්ටමයේ සංඛ්‍යා බවට පරිවර්තනය කරන ආකාරය ගැන. මුලින්ම මම උදාහරණයක් අරගෙන තියෙනවා 159.125 දශමයේ වලින් තියෙන්නේ මේ සංඛ්‍යාව අෂ්ටමයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්න තමයි තියෙන්නේ. මෙතනදී 159 කියන පූර්ණ සංඛ්‍යාව ඕගොල්ලෝ අෂ්ටමයේ සංඛ්‍යාවක් කරන්න දන්නවා. කොහොමද 159 8න් බෙදාගෙන යන්න ඕනේ. ඒක මම part 1 2 videos වල පැහැදිලි කරලා තියෙනවා. එතකොට 159 8න් බෙදුවාම 2 3 7 8 පාදයෙන් ඇවිත් තියෙනවා. මම දැන් මේ වීඩියෝ එකකින් පැහැදිලි කරන්නේ දශමයේ කොටස කියන්නේ දශම තිතෙන් එහා පැත්තේ කොටස අෂ්ටමයේ කරන ආකාරය ගැන. මෙතන මම නැවතත් අර මම හදපු කොටස 159 අෂ්ටමයේ කරලා තියෙනවා. ඊට පස්සේ දශම තිතෙන් එහා පැත්තේ 1 2 5 ඒ කොටස මම වෙනම මේ වගුවේ ලියලා තියෙනවා. පේනවනේ? දශම 1 2 5 වෙනම ලියලා තියෙනවා. එතකොට මට දැන් මේක හරවන්න ඕනේ අලුතින් 8 පාදෙටනේ. එහෙනම් මම දැන් කලින් වීඩියෝ එකේ ද්විමය වලට හැරෙව්වා. එතනදි වැඩි කළේ 2කින්. මෙතනින් මම අෂ්ටමය වලට හරවන්න ඕන නිසා වැඩි කරනවා 8. එතකොට දශම 1 2 5 8ෙන් වැඩි කළාම කීයද වෙන්නේ? 1.0 එනවා. මං කිව්වා මේ වැඩි කිරීම කොච්චර දුරට අපි අරන් යන්න ඕනේද? මේ දශම කොටස බිඳුව වන තාක් අරගෙන යන්න ඕනේ. බිඳුව වන තාක් පියවර 4ක් 5ක් වගේ කරන්න. එතකොට පියවර 10ක් විතර නකම් බිඳුව වෙන්නේ නැත්නම් දිගින් දිගටම කරන්න එපා. පියවර 4කින් නවත්තන්න. 1 2 පියවරවලදී බිඳුව වෙනවා නම් දශම කොටස එතනින් ගාන ඉවරයි. එහෙම බිඳුව වෙන්නේ නැත්නම් පියවර 4කට ගිහිල්ලා නවත්තලා දාන්න. හරි. දැන් මේ පළවෙනි පියවරෙම මේක ඉවර වුණානේ. දශම කොටස බිඳුව වුණා. 1.0 වුණා. එතකොට අපි උත්තරේ ලියන්නේ මොන කොටසේද? මෙන්න මේ උඩ තියෙන්නේ මොකක්ද? තද කළු පාටින් තියෙන්නේ අපේ ගාන. ගානෙන් පල්ලෙහා මෙන්න මේ දශම තිතෙන් මෙහා පැත්තේ පූර්ණ සංඛ්‍යා සහිත කොටසේ උත්තර තමයි අපි දශම විදිහට උත්තරයට ගන්න. එහෙනම් දශම 1 2 5 8 පාද දශමයේ වුණාම 0.1 වෙනවා. අපි එතකොට ඒක ලියන්නේ කොහොමද? 2 3 7 කියන එකට තිතක් තියලා අර මෙතන ආපු උත්තරේ 1 කියලා ලියන්න ඕනේ. තව පල්ලෙහාට උත්තර ආව නම් අපි ඉහළ සිට පහළට තමයි ලියන්න ඕනේ. ඊළඟ උදාහරණේ එක මම තවත් පැහැදිලි කරනවා. එහෙනම් 159.125 දශමය කළාම අෂ්ටමයේ පාදයේ දශම වලට හැරෙව්වහම 2 3 7 දශම තිතක් තිබ්බා 1 8 පාදයෙන් කියලා සටහන් කරන්න පුළුවන්. පැහැදිලිද? අපි යන් ඊළඟ උදාහරණයට. 226.455 අෂ්ටමයේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න. මෙතන පූර්ණ සංඛ්‍යාව කිසි ප්‍රශ්නයක් නැතුව ඔයගොල්ලන්ට හරවන්න පුළුවන්. 226 දශම වලින් තියෙන්නේ මම මෙතන පාදේ ලියලා නැහැ. 3 4 2 වෙනවා. 226 8ෙන් බෙදාගෙන ගියාම නේද ඒ කොටස හරි. දැන් දශමයේ කොටස ගත්තොත් 0.455. මම ඒක අරන් ගිහලා වගුවක ලිව්වා. හරවන්න ඕනේ 8 පාදෙට නිසා අපි මේක වැඩි කරගෙන යනවා 8. කීයද දැන්? 0.455 වැඩි කළාම උත්තරේ එන්නේ 3.640 කියලා. එහෙනම් 3.640. 3 දැම්මා මේ පැත්තට දශම කොටස වෙනම තියෙනවා. දැන් මේ කොටස බිඳු වුණාද? නැහැ. එහෙනම් අපි තවත් වැඩි කරන්න ඕනේ 8න්. දශම කොටස විතරක් 8ෙන් වැඩි කරන්න. මේ 3 ගැන හිතන්න එපා. 0.64 තමයි දැන් 8ෙන් වැඩි කරන්නේ. 0.64 වැඩි කළාම එන උත්තරේ 5.12 කියලා. 5.12. බිඳු වුණාද? නැහැ. එහෙනම් අපි ආයෙ සැරයක් වැඩි කරන්න ඕනේ. 5 කියන එක අතෑරියා 0.12 8ෙන් වැඩි කරනවා. එතකොට මොකද වෙන්නේ? 0.96 කියලා උත්තරයක් එනවා. නැවත වැඩි කළා. මම දැන් පියවර 4 වෙනි පියවරට යන්නේ. 0.96 8ෙන් වැඩි කළාම 7.68 කියලා එනවා. මම දැන් මෙතනින් නවත්තනවා. මේ දශම කොටස බිඳුව වෙන්නේ නැහැ. තව දුරටත් නැවත වැඩි කර වෙලා යවන්න අවශ්‍ය නැහැ. අපි දැන් මේ උත්තරේ ඉහළ සිට පහළට ලියන්න ඕන. කොහොමද? 0.35 0.7 3.5 විදිහට ලියන්න ඕනේ. එහෙනම් පූර්ණ සංඛ්‍යා කොට 3 4 2 පූර්ණ සංඛ්‍යාව දශම කොටස 3.5 පාදයේ 8. පැහැදිලි නේද? හරි. එහෙනම් අපි ඊළඟට හදමු දශමය සහිත දශමය සංඛ්‍යාවක් ෂඩ්දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම. ආයෙත් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ආයුබෝවන්.